කොච්චර හැදුවත් රස නැති බිරියානි එක මෙහෙම හදලා බලන්නකෝ රස. මේක මාරම රසක් තියෙන්නේ. එන්න අපි හදමු. ඉස්සෙල්ලාම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට තෙල් ටිකක් වැඩිපුර දාගන්න ඕන. ඒ තෙල් ටික හොඳට රත් වෙනකොට ලොකු බීලෝණු ගෙඩි දෙකක් මේ වගේ මේකට මෙහෙම දාගන්න ඕන. බීලෝණු වැඩිපුර දාගන්න තරමට බිරියානි එකේ රස වැඩි වෙනවා. දැන් මේක හොඳට කලවම් කර කර බ්‍රවුන් පාට වෙනකන් බෙද ගන්න ඕන. මේ බලන්නකෝ මේකේ පාට වෙනස් වෙන හැටි. ඊළඟට අපි තලාගත සුදුලුණු ගෙඩියක් දාගන්න ඕන. ඒ ටිකක් බැදෙනකොට මෙහෙම පලාගත්ත අමු මිරිස් කරල් කිහිපයක් දාගන්න ඕන. දැන් අපි මිරිස්කුරු තේ හැඳි එක අමාරක් වගේ, බිරියානි මසාලා තේ හැඳි 4ක් වගේ, කුරුදු පොතු කෑලි 2-3ක්, එනසල්, කරාබු නැටි, අනාසිමල්, ඒ වගේම බේලීෆුත් දාගන්නවා. මේ ටික හොඳට තෙලේ ටිකක් මේ විදිහට මිශ්‍ර කරගන්න ඕන. මේ වෙලාවේ පුදුම සුවඳක් එන්නේ. අන්න ඒ වෙලාවේ ඔයාලා මුදවපු කිරි මේ සැඳි 4ක් දාගන්න ඕන. එහෙම දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕන. එහෙම මිශ්‍ර කරලා රස අනුව ලුණු දාගන්න ඕන. මේ මිශ්‍රණය මෙහෙම හොඳට දියගතිය අඩු වෙන්න මෙන්න මේ පදමට හදාගන්න ඕන. ගම්බිරිස් ටිකක් එහෙමත් මේකට දාලා මිංචි කොළ කිහිපයක්, කොත්තමල්ලි කොළ ටිකකුත් දාගන්න ඕන. මේ දාන්නේ තක්කාලි ගෙඩි 2ක්. මේ මිශ්‍රණයත් හොඳට මෙහෙම මිශ්‍ර කරගෙන ඊළඟට චිකන් ටික දාගන්නවා. මෙතන චිකන් ග්‍රෑම් 500ක් තියෙනවා. මේ ටිකත් හොඳට කලවම් කරලා ලිපේ ගින්දර සැර ටිකක් අඩු කරලා භාජනය වහලා චිකන් ටික පදම් වෙන්න ටික වෙලාවක් තියන්න ඕන. මෙහෙම තියපුවාම චිකන් කෑලි වලට හොඳට රස අල්ලනවා. මේ බලන්නකෝ මේකේ පාට. මට නම් මේක මෙහෙම වුණත් කන්න පුළුවන්. දැන් අපි බාස්මති හාල් ග්‍රෑම් 500ක් දාලා ඇති පදමට වතුරක් දාලා හොඳට මිශ්‍ර කරලා ඉදෙන්න වහලා තියන්න ඕන. මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සේ සැරෙන් සැරේ බලන ගමන් අඩි අල්ලන්න නොදී මෙන්න මේ ගානට එනකන් උයා ගන්න ඕන. මෙන්න මේ වෙලාවට මාරම සුවඳක් තමයි මේකෙන් එන්නේ. ඒ සුවඳට බඩගිනි නැති අයටත් බඩගිනි හැදෙනවා. දැන් ඉතින් වෙන මොනෝ කරන්නද? කන්න තමයි තියෙන්නේ. මේකේ රස ඉතින් කියලා වැඩක් නෑ. ඔයාලත් හදලා කාලා රස කියන්නකෝ. එහෙනම් ගිහින් එන්න.